හිතන්නකෝ ඇමරිකානු රජයම අපිට කියරව අපි මේ දකින අල්ලන යථාර්ථය ඇත්තක් නෙවෙයි කියලා. අපි හැමෝම ජීවත් වෙන්නේ හොලෝග්‍රෑම් එකක් කියලා කිව්වා. ඔව්. ඒක විශ්වාස කරන්න පුරුවන්ද? ඒක නිකන් විද්‍යා ප්‍රබන්ධයක් වගේනේ. පුදුම දේ තමයි 2003 දී ඔවුන් ඒ වගේ දෙයක් අර වක්‍රාකාරව වුණත් පිළිගත්තා. ඇත්තටම? ඔව්. අපි අද ගැඹුරින් බලන්නේ ඒ කතාව ගැන. CIA ආයතනය 1983 හදපු වාර්තාවක්. අවුරුදු 20ක් තිස්සේ හංගගෙන ඉඳපු එකක් නේද? හරියටම අවුරුදු 20ක් වර්ගීකරණය කරලා, ඒ කියන්නේ රහසක් විදිහට තියාගෙන ඉඳලා තියෙනවා. මේකට තමයි ගේට්වේ ක්‍රියාවලිය නැත්නම් ගේට්වේ ප්‍රොසෙස් කියලා කියන්නේ. මේකේ ආරම්භයත් පුදුමයිනේ. හමුදාවෙන් පටන් ගන්න අර මනසින් ඔත්තු බලන අය එහෙමත් නැත්නම් සයිකික් ස්පයිස් කියන දේවල් ඇත්තක්ද කියලා හොයන්න නේද? ඔව්, ඒ වගේම ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන්, ඒ කියන්නේ ශරීරයෙන් පිට විඥානය ගෙනියන්න පුරුවන්ද කියන එක ගැන. ඉතින් මේක නිකන් පැත්තක තිබ්බ පරීක්ෂණයක් නෙවෙයි. මේකටම හමුදා ලුටිනන්ට් කර්නල් කෙනෙක්ව පත් කළා. වේන් එම් මැක්ඩොනල්ඩ්ව. ඒක තමයි. ඒත් මේ පරීක්ෂණයේදී යාලා හොයාගන්න දේ තමයි හැමෝවම කම්පණය කරන්නේ. මොකද්ද? යාලගේ අන්තිම නිගමනය ඝන පදාර්ථය කියලා දෙයක් ඇත්තටම නෑ කියන එක. පොඩ්ඩක් එන්න. ඝන පදාර්ථයක් නෑ. ඒ කියන්නේ මේ මේසය, මේ මයික්‍රොෆෝනය මේවා ඇත්ත නෙමෙයිද? එයාලගේ වාර්තාවට අනුව මේ හැම දෙයක්ම විවිධ සංඛ්‍යාත වලින් කම්පණය වෙන ශක්ති රටා විතරයිලු. ඒ කියන්නේ මුළු විශ්වයම කියන්නේ යෝධ හොලෝග්‍රෑමයක් කියන එකද? හරියටම. ඒක තමයි CIA වාර්තාවේ තිබ්බ කම්පන සාගතම නිගමනය. හරි, ඒක හිතා ගන්න අමාරුයි. ඒත් කොහොමද යාලා මනසින් ඔත්තු බලන එකේ ඉඳන් මේ වගේ නිගමනයකට එන්නේ? ඒක ලොකු පිම්මක්නේ. ඒක තමයි මෙතන තියෙන රසවත්ම දේ. එයාලගේ තර්කය මේකයි. මුළු විශ්වයම කම්පන වලින් හැදුණු හොලෝග්‍රෑමයක් නම් එහෙනම් අපේ විඥානීය කියන කම්පනයත් ටියුන් කරලා මේ හොලෝග්‍රෑමේ වෙනත් තැනකට යන්න පුරුවන් වෙන්න ඕන කියන එක. වෙනත් තැනකට, වෙනත් කාලයකට උනා. ඔව්. එතනින්දම් තමයි එයාලා මේකට ප්‍රායෝගික ක්‍රමයක් හොයන්න පටන් ගන්නෙ. ඉතින් එයාලා ඒ වගේ ක්‍රමයක් හොයාගත්තද? විඥානය හැක් කරන්න පුළුවන් තාක්ෂණයක්. එයාලා කියන විදිහට ඔව්. ඒකට තමයි හෙමිසින්ක් කියලා කියන්නේ. හෙමිසින්ක්. ඒ මොකද්ද? ඒක ශබ්ද තරංග පාවිච්චි කරන ක්‍රමයක්. හිතන්නකෝ හෙඩ්ෆෝන් එකකින් ඔයාගේ වම් කනට ඒක සංඛ්‍යාතයකුත් දකුණු කනට ඊට පොඩ්ඩක් වෙනස් සංඛ්‍යාතයකුත් දෙනවා. හරි. එතකොට මොළය මේ දෙකේ වෙනසට සමාන තුන්වෙනි තරංගයක් ඇතුළෙන්ම හදා ගන්නවා. මේකට කියනවා frequency following response කියලා. ඒ කියන්නේ කන් දෙකට වෙනස් ශබ්ද දීලා මොළයේ අර්ධගෝල දෙකම එකට වැඩ කරන්න සලස්වන වගේ දෙයක්ද? හරියටම. මොළයේ වම් සහ දකුණු අර්ධගෝල සම මුහුර්ත වෙනවා. එයාලා විශ්වාස කළේ මේ தত্ত্বය තමයි අර අසාමාන්‍ය හැකියාවන් අත්පත් කරගන්න යතුරු කියලා. ඉතින් මේ ක්‍රමය පාවිච්චි කරලා ශරීරය නින්දට දාලා මනස විතරක් අවදීන් තියාගන්න පුළුවන් කියන එකද? ඔව්. ඒ හරහා විඥානයේ ශරීරයෙන් පිටට ගන්න පුරවල්ලු. කාලයේ අවකාශය පහු කරගෙන ගිහින් තොරතුරු හොයන්න. වාර්තාවේ කියනවා නේද සෙබළුන්ව මේකට පුහුණු කළා කියලා? ඔව්. ඒක තමයි ඔවුන්ගේ ඉලක්කය උනේ. ඒත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක නෙවෙයි. එතකොට මොකද්ද? ඇයි මේ ලේඛනේ අවුරුදු 20ක් තිස්සේ ජනතාවෙන් හැංගුවේ? ඒක තමයි හිතන්න ඕනේ දේ සමහර විට. හැමෝම දැනගත්තොත් Tamanට මේ යථාර්ථය කියන අර මැට්‍රික්ස් එකෙන් පිටට යන්න පුළුවන් කියලා. මුළු සමාජ ක්‍රමයම කඩන් වැටේ කියලා බයක් ඇති වෙන්නේ නැති නේද? සමහර විට හැමෝටම තමන්ගේ විඥානය ඕන විදියට මෙහෙයවන්න පුළුවන් නම් මොන වගේ ලෝකයක් ඉතුරු වෙයිද? ඒක නිකමට හිතලා බලන්න වටින දෙයක්.